විටමින් E යූස් කරොත් ඇත්තටම ස්කින් එක ග්ලෝ වෙනවද? ස්කාර්ස් අඩු වෙනවද? රින්කල්ස් නැති වෙනවද? එහෙමත් නැත්නම් මේ හැමදේම මිත්‍යා විශ්වාසද? ගොඩක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වල, සප්ලිමන්ට් වල, සීරම් වල අපිට මේ විටමින් E කියන නම දකින්න ලැබෙනවා. ඒක නිසා ගොඩක් අය හිතනවා විටමින් E කියන්නේ ස්කින් එකට මිරකල් විටමින් එකක් කියලා. හැබැයි ඇත්තටම විද්‍යාත්මකව ඒක එහෙම වෙනවද? අද අපි බලන්නේ විටමින් E ස්කින් එකට මොනවද ඇත්තටම කරන්නේ? සයින්ටිෆික් එවිඩන්ස් තියෙන බෙනිෆිට්ස් මොනවද? ඒ වගේම වඩාත් සුදුසු වෙන්නේ ක්‍රීම්ද, ඔයිල්ද, එහෙමත් නැත්නම් සප්ලිමන්ට්ස්ද? දවසට ශරීරයට කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනද වගේ විටමින් E ගැන ඔයා දැනගන්න ඕන සියලුම වැදගත් දේවල් අද අපි වීඩියෝ එකෙන් කතා කරනවා. ඔයාත් මේ දේවල් වලට මුදල් වියදම් කරන්න කලින් මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලමු විටමින් E කියන්නේ මොකක්ද කියලා. මේකත් ෆැට් සොලියුබල් විටමින් එකක්. ඒ කියන්නේ මේදේ සහිත ආහාරවලින් අපේ ඇඟට හොඳින් උරා ගන්නවා. ඒක නිසා මේක බොඩි එකේ ස්ටෝර් වෙන්නත් පුළුවන්. මේ විටමින් එකේ ප්‍රධාන කාර්යය තමයි ඇන්ටි ඔක්සිඩන්ට් එකක් විදිහට ක්‍රියා කරන එක. සරලව කියනවා නම් ශරීරයේ සෛල වලින් නිපදවන ෆ්‍රී රැඩිකල්ස් කියන ශරීරයට හානි කරන අණු වලින් ශරීරය ආරක්ෂා කර ගැනීම. මේ හානි කරන අණු හිරු එළියේ පාරජම්බූල කිරණ මගින්, දුම දූවිලි සහ වායුගෝලයේ විස රසායනික ද්‍රව්‍ය මගින් සහ ස්ට්‍රෙස් එක වගේම වැරදි ආහාර රටා මගින් ශරීරයේ විශාල වශයෙන් නිෂ්පාදනය වෙනවා. අපි මේක ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක කියලා හඳුන්වනවා. ඉතින් මේ නිසා ස්කින් එකේ කොලෙජන් විනාශ වීම, අකලට මහලු බවක් පෙනීම, ස්කින් එකේ අඳුරු ලප ඇතිවීම, ස්කින් එක අඳුරු වීම වගේ දේවල් වෙන්න පුළුවන්. විටමින් E වලට ස්කින් එක ආරක්ෂා කිරීමේ ලේ එකක් විදිහට වැඩ කරන්න පුළුවන් නිසා විටමින් E සහිත ක්‍රීම්, ඔයිල් හෝ මොයිස්චරයිසර්ස් යූස් කිරීමේදී සමහර අයට ස්කින් එකේ සොෆ්ට් බවක්, ඉරිටේෂන් අඩුවීමක්, ඒ වගේම වියලි බව අඩුවීමක් දැනෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මම මෙතනදි කියන්නේ විටමින් E හැම ස්කින් ප්‍රොබ්ලම් එකකටම ට්‍රීට්මන්ට් එකක් කියලා නන් නෙවෙයි. තවත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ස්කින් ග්ලෝ එකට මේ විටමින් E වැඩ කරනවද කියලා. මේකට උත්තරය ඔව්. විටමින් E මගින් සමේ තෙතමනේ ආරක්ෂා කිරීම, ස්මූත් ගතිය වැඩි කිරීම වගේම ෆ්‍රී රැඩිකල්ස් විනාශ කරන නිසා ඔයාට ස්කින් එකේ ග්ලෝ ෆීල් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හැබැයි විටමින් E තියෙන ප්‍රොඩක්ට් එකක් යූස් කරයි කියලා ෂණිකව ග්ලෝ වෙනවයි කියන එකට නම් මේ වෙනකොට ස්ට්‍රෝං සයින්ටිෆික් ප්‍රූෆ් නැහැ. මේ ස්කින් ග්ලෝ එක sun protection, sleep, hydration, overall nutrition, acne control, skin care routines, hormones වගේ සාධක මත ඩිපෙන්ඩ් වෙනවා. දැන් අපි බලමු dry skin එකට සහ anti aging වලට මේකේ බලපෑම කොහොමද කියලා. dry skin වලදී නම් විටමින් E ප්‍රායෝගිකව යූස්ෆුල් වෙනවා. dry skin එකක් තියෙන අය විටමින් E සහිත මොයිස්චරයිසර් එකක් යූස් කරනකොට ස්කින් එක ස්මූත් වෙන්න පුළුවන්. මේකට හේතුව හුඟක් වෙලාවට ඉමෝලියන්ට් එකක් එක්ක මේ විටමින් E මික්ස් කරන නිසා. හැබැයි මේ බෙනිෆිට් එක 100% විටමින් E වලින්ද එහෙමත් නැත්නම් ඕවරෝල් ප්‍රොඩක්ට් එකෙන්ද කියලා නම් හරියටම ක්ලියර් කියන්න බෑ. ඇන්ටි ඒජින් වලදී නම් විටමින් E කියන්නේ ජනප්‍රියම ඉන්ග්‍රීඩියන්ට් එකක්. මොකද කියනවා නම් කලින් කතා කරපු විදිහට ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක එහෙමත් නැත්නම් ෆ්‍රී රැඩිකල්ස් අඩු කරන නිසා තරුණ බව පවත්වා ගැනීමට සහ ආරක්ෂා කර ගැනීමට උදව් වෙනවා. ඒ වගේම sun protection, skin care routine, good sleep, smoking avoid කිරීම වගේ දේවල් වලිමුත් මේ තරුණ බව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම එක්සිමා, sensitive skin, irritation වගේ දේවල් වලටත් හැමතිස්සෙම මේක ආරක්ෂිතයිද කියලා සමහර අයට ප්‍රශ්නයක් ඇති. එක්සිමා, ඉරිටේෂන් වලදී නම් සමහර ස්ටඩීස් වලින් හොඳයි කියලා සාක්ෂි හම්බුණත් ස්ට්‍රෝං එවිඩන්ස් නම් නැහැ. ඒ වගේම තමයි හැම සෙන්සිටිව් ස්කින් එකකටම විටමින් E ගැලපෙන්නේ නැහැ. සමහර අයට කලාතුරකින් ඇලර්ජි, කොන්ටැක්ට් ඩර්මටයිටිස්, ඉරිටේෂන් වගේ රියැක්ෂන්ස් එන්න පුළුවන්. අපි දැන් බලමු විටමින් E ඩෙෆිෂන්සි එකක් හඳුනගන්නේ කොහොමද කියලා. මේක කලාතුරකින් තමයි කෙනෙක්ට ඇති වෙනවා නම් ඇති වෙන්නේ. ආගේ ස්කින් එක ඩ්‍රයි හෝ ඩල් උනායි කියලා අපිට එකපාරටම විටමින් E ඩෙෆිෂන්සි එකක් කියලා
කියන්න බෑ. මොකද මේකට හේතු ගොඩාක් තියෙනවා. ඒක නිසා මේ ලක්ෂණ විතරක් බලලා විටමින් E ඩෙෆිෂියන්සි එකක් තියෙනවා කියලා හිතන්න එපා. මේක අපි දවසට කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනිද? සාමාන්‍යයෙන් දිනකට ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි මේ විටමින් E අවශ්‍ය වෙන්නේ. ඒක නිසා බැලන්ස් ඩයට් එකකින් උනත් අපිට මේ ප්‍රමාණය සපුර ගන්න පුළුවන්. ඒක නිසා ඔයා සප්ලිමන්ට් එකක් විදිහට විටමින් E ගන්නවා නම් මේක ඇත්තටම ඔයාට අවශ්‍යතාවයක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. මොකද මේක ෆැට් සොලියුබල් විටමින් එකක් නිසා දීර්ඝකාලීනව අපි මේ විටමින් E ලබා ගත්තොත් ශරීරයේ තැම්පත් වෙලා ටොක්සික් වෙන්න පුළුවන්. ඒක නිසා ස්වාභාවිකව පවතින ආමන්ඩ්ස්, sunflower seeds, peanuts, hazelnuts, broccoli, avocado, vegetable oil වලින් අපිට ලබා ගැනීම ආරක්ෂිත වෙනවා. ගොඩක් දෙනෙක් කිරවෙන තවක් තැනක් තමයි ක්‍රීම්ද, සප්ලිමන්ට්ස්ද එහෙමත් නැත්නම් ඔයිල්ද කියන එක. ටොපිකල් විටමින් E ඒ කියන්නේ ක්‍රීම්, සීරම්, ඔයිල් වගේ ප්‍රොඩක්ට්ස් වලින් ස්කින් සර්ෆේස් එකට මොයිස්චරයිසිං බෙනිෆිට් එකක් ලබා දෙනවා. ඕරල් සප්ලිමන්ට්ස් වලින් ස්කින් ග්ලෝ, ස්කා හීලිං, පර්ෆෙක්ට් ස්කින් ලැබෙනවා කියලා යුනිවර්සල් ප්‍රූෆ් නැති නිසා ඩ්‍රයි ස්කින් එකකට නම් ටොපිකල් ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න. නමුත් සමහර හાર્ට් පේෂන්ට්ස්ලට ඩෙෆිෂියන්සි එකක් තියෙන අයට නියමිත මාත්‍රාව අනුව වෛද්‍යවරුන් මේ විටමින් E සප්ලිමන්ට් එක නිර්දේශ කරනවා. ඉතින් අද ඉඳලා ඔයත් විටමින් E ගැන හරියටම දැනගෙන පාවිච්චි කරන්න. මේ වගේ විටමින් සප්ලිමන්ට්ස්, හෙල්ත් ෆැක්ට්ස් ගැන සරලව දැනගන්න දැම්ම හෙල්ත් කම්පාස් channel එක subscribe කරන්න. වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් like කරන්න. තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහිල්ලා එන්න. එතෙක් ඔබට නිරෝගී දිවියක්.